ලක්මාල් ධර්මරත්න තමයි අර කෙටි චිත්‍රපටිය නිර්මාණය කරා කියලා වාර්තා වෙන්නේ. මේ දවස්වල මහත් ආන්දෝලනට ලක් වෙලා තිබෙන අර බටවල කෙටි චිත්‍රපටිය. ඔබ දන්නවා ලක්මාල් කියන්නේ තමයි උසස් ගණයේ නිර්මාණකරුවෙක්. ඔය කූඹියෝ වගේ නිර්මාණ ලංකාවේ ටෙලිනාට්‍ය වංශ කතාවට දායාද කරේ ලක්මාල්. හැබැයි ලක්මාල් මෙතෙන්දී මේ සම්බන්ධයෙන් ඔහු හෝ මේක තිර රචනය කරපු අය මේ සම්බන්ධයෙන් තරම් හොඳින් අධ්‍යයනයක් කරලා නැති බව විශේෂයෙන්ම ළමා මනෝවිද්‍යාව පිළිබඳ නිරීක්ෂණ අධ්‍යයන කරලා නැති බව තමයි අපට පේන්නේ. ඔබ දන්නවා මේ අපේ ලිංගිකත්වයේ පිළිබඳ තත්ත්වය ඒ සවිඥානිකත්වය අපට ඉතාමත්ම කුඩා කාලයේදීම දැනෙන්න ගන්නවා. විශේෂයෙන්ම මොන්ටිසෝරි වයසේදී වුණත් අපිට අපි බොයි කෙනෙක් නම් බොයි කෙනෙක් කියලා දැනෙනවා, ගර්ල් කෙනෙක් නම් ගර්ල් කෙනෙක් කියලා දැනෙනවා. හැබැයි එහෙම දැනුණට අර සමාජයෙන් අපට පවරන ඒ ලිංගිකත්වයන්ට, ඒ කියන්නේ උදාහරණ විදිහට ගර්ල් කෙනෙක්ට එහෙම නැත්නම් බොයි කෙනෙක්ට සමාජයෙන් පවරන ඒ අදාළ ලිංගිකත්වය හා සමගාමී ගති ලක්ෂණ පිළිබඳ ඒවා පිළිබඳ අවබෝධයක් ඒ කුඩා යුගයේදී නැත්ත වශයෙන්. ඒවා එන්නේ පස්සේ. ඔබ දන්නවා දැන් ඔය මොන්ටිසෝරි වල එහෙම ගැහැණු ළමයි පිරිමි ළමයි හරියට එක ඩෙස් එකේ ඉඳලා වැඩ කරනවා, එකට සෙල්ලම් කරනවා. ඔවුන්ට කිසිම ભેදයක් නැහැ. මොකද අර සමාජයෙන් දෙන ලිංගිකත්වය පිළිබඳ සවිඥානිකත්වය, ඒ භූමිකාවන් පිළිබඳ ඒ වෙනම ගති ලක්ෂණ සහ ඊට අමතරව සමාජයෙන් පවරනවා ගැහැණු ළමයෙක් නම් මෙහෙම වෙන්න ඕනේ, පිරිමි ළමයෙක් නම් මෙහෙම වෙන්න ඕනේ කියලා වගේ අන්න ඒ වගේ පීඩනයක් අපට දෙනවා සමාජයෙන්. අත වශයෙන් මේක ඕනෑම සමාජයක තිබෙන එකක්. අන්න ඒකත් එක්කලා තමයි මේ රේඛාවන් එන්නම ඉතාමත්ම ප්‍රකට වෙන්න ගන්නෙ. ඒ රේඛාවන් ඉතාමත්ම තදින් අපේ හිතේ ඇඳෙන්නට ගන්න. ඒ අනුව තමයි මේ ලිංගිකත්වයන් දෙක වෙනම වර්ධනය වෙන්න පසු කාලීනව පටන් ගන්න. හැබැයි අර මුල් කාලේ ඒක නෑ. සමහර ළමයින්ගේ මේ අර දෙවෙනි අවධියේදී එන එක අර සමාජයෙන් අපට ආරෝපණය කරන එක අපේ හිතට එන්න ටිකක් කල් යනවා. විශේෂයෙන්ම පෞල් පරිසරය වගේ දේවල් පවා ඒකට බලපානවා. දැන් සමහර පෞල් වල එක පිරිමියා ඉන්නේ ගැහණු ගොඩක් ඉන්නවා. දැන් හොඳම උදාහරණයක් තමයි ජර්මනි හිටිය දාර්ශනිකයෙක් ෆ්‍රීඩ්රිච් නීත්ෂේ කියලා. නීත්ෂේගේ සහෝදරියන්මයි හිටියේ ගෙදර. එනවා නීත්ෂේට කිසියම් ආකාරයක කාන්තා ගති ලක්ෂණ, කාන්තාවන් හැසිරෙන ආකාරයේ ලක්ෂණ තිබුණා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම අධ්‍යයන පවා සිද්ධ කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේක සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් ළමුන්ගේ අර පෞල් පසුබිමත් එක්කලා පරිසරයත් එක්කලා ඒවා ටිකක් ඉස්සරහට යනවා. ඉතින් අන්න ඒක අත වශයෙන් මේ චිත්‍රපටයේදී ඔබ දකිනවා අර බොයි කෙනෙක් සාරියක් ඇඳගෙන ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් අර නීත්ෂේගේ පවුලේ වගේ ගැහැණු අය වැඩියෙන් ඉන්නවනම් එක පිරිමියයි නම් එන්නේ. ඔවුන් සෙල්ලම් කරනකොට අර පිරිමි ළමයාත් අර ගැහැණු ළමයෙක් විදියට සමහරට සාරියක් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් ගවුමක් අඳින්න පුළුවන්. අනේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ නැහැ ඒ බොයි එහෙම නැත්නම් ඒ ගර්ල් ලිංගික සංක්‍රාන්තිමය අවධියක සිටිනවා කියලා. ඒ කියන්නේ බොයි කෙනෙක් නම් ගර්ල් කෙනෙක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා කියන එක කියන්න බෑ. මොකද ඊට වඩා වෙනත් සාධක තමයි ඒකට බලපාලා තිබෙන්නේ. හැබැයි මේ චිත්‍රපටයේදී අපට පෙන්වන්නේ අර බොයි ලිංගික සංක්‍රාන්තිමය තත්වයකට භාජනය වෙමින් තිබෙන කෙනෙක් විදියට. මෙන්න මේකයි ලක්මාල්ල කරපු වැරද්ද. මෙවැනි හැසිරීමට බලපාන වෙනත් සාධක අධ්‍යයනය කරන්නේ නැතුව අර තමන්ගේ ඔළුවේ තියාගෙන හිටියොත් මේක නිසාමයි මේක වෙන්නේ. මේ ලිංගික සංක්‍රාන්තිමේ ලක්ෂණමයි මෙතන තිබෙන්නේ කියලා ඔළුවේ තියාගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙන්නේ. මේකේ තිබෙන ප්‍රතිවිපාකය තමයි මෙවැනි ළමුන් දෙස ලිංගික සංක්‍රාන්තිකයන් ලෙස බලන්නට පුරුදු වීම. මෙවැනි ළමුන් ඕන තරම් සිටින්න පුළුවන්. හැබැයි ඒකෙන් අපිට නිගමනය කරන්න බෑ ඕන ලිංගික සංක්‍රාන්තියකට භාජනය වෙමින් තිබෙනවා කියලා. මේ චිත්‍රපටයෙන් යෝජනා කරන්නේ මෙවැනි ළමුන් ලිංගික සංක්‍රාන්තියකට භාජනය වෙමින් තිබෙනවා කියන්නේ. මෙන්න මෙතන තිබෙන ප්‍රශ්නේ අර අනිත් සාධක සැලකිල්ලට ගන්නේ නැතුව මේක විතරක් මතු කිරීමට යෑම. මේක ඉතාමත්ම සංකීර්ණ විෂයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තමයි මෙවැනි නිර්මාණයක් කළ යුතුව තිබුණේ. ඒක කරන්නේ නැතුව මේක ඉදිරිපත් කරපු නිසා තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තිබෙන්නේ කියලා අපට පේන්නේ.